මේ දේ ඔයාලට ගෙදර ඉඳන් එහෙමත් නැත්නම් ජොබ් එකක් කරන ගමන් වුණත් කරන්න පුළුවන්. කාන්තා පාර්ශවයටත් කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න ඕන Facebook එක යොදාගෙන. ඇත්තම කියනවා නම් බ්‍රෝකර් කෙනෙක්ගේ වැඩක්. ගොඩක් වෙලාවට Facebook තම වැඩවලට ව්‍යාපාරවලට වැඩි වශයෙන් යොදාගන්නේ තරුණ පරපුරනේ. නමුත් යම් ව්‍යාපාර කරන ජන කොටසක් Facebook තම ව්‍යාපාර දියුණුවට යොදාගන්නේ නැහැ. ඇත්තටම එයාලා දන්නේ නැහැ Facebook තම ව්‍යාපාර දියුණුවට කොහොමද යොදාගන්නේ කියලා. අන්න ඒ නිසා ඒ අවස්ථාව ඔයාලට හිමි වෙනවා. හොඳයි. මම උදාහරණයක් එක කෙටියෙන් කියන්නම්. එක මුදලාලි කෙනෙක්ට ලී බඩු සාප්පුවක් තියෙනවා. ඒත් එයාට කස්ටමර්ස්ලා අඩුයි. එයා දන්නේ නැහැ Facebook එක එයාගේ ව්‍යාපාර දියුණුවට යොදා ගන්න විදිහ. ඉතින් ඔයාට පුළුවන් Facebook එක හරහා එයාට කස්ටමර්ස්ලා හොයලා දෙන්න. ඔයා මුලින් ගිහින් ඒ සාප්පුව හිමි මුදලාලි සමග කතා කරන්න. ඔයා කස්ටමර්ස්ලා හොයලා දෙන්නම් කියන්න. භාණ්ඩයක් විකිණීමට හැකි වුණොත් ඔයාට කොමිෂන් එකක් දෙන්න කියන්න. කරන්න තියෙන්නේ ඒ ලී බඩු සාප්පුවේම නම හෝ නැතිනම් වෙනත් නමක් හරි යොදාගෙන Facebook page එකක් හදන එක. ඒකට ඔයාගේ දුරකථන අංකය දෙන්න. ලිපිනය සඳහන් කරන්න එපා. මොකද එහෙම වුණොත් කස්ටමර් ඔයා හරහා නොගොස් කෙලින්ම ලී බඩු සාප්පුවට යනවා. ඔයා හදන page එකට පුළුවන් තරම් Facebook likes හොයාගන්න. පුළුවන් තරම් ජනයා අතරට ගෙනියන්න. පුළුවන් නම් Facebook එකට යම් මුදලක් ගෙවලා page එක ප්‍රමෝට් කරගන්න. ඔයා හදන page එක හරහා ලී බඩු වල ෆොටෝස් දාලා මිල ගණන් දමන්න. එතකොට කස්ටමර්ස්ලා ඔයාට කතා කරලා විස්තර අහන්නේ. ඔයාට ලී බඩු සම්බන්ධව යම් දැනුමක් තියෙන්න ඕන හැබැයි. ඔයාට ලැබෙන කස්ටමර් ඔයාට පුළුවන් ඔයා හරහා සාප්පුවට යවන්න. නැතිනම් එයාව ගන්න ඔයා මගට යන්න. එයාව එක්කන් යන්න සාප්පුවට. එහෙම කරන්න බැරි නම් සාප්පුවේ හිමිකරුට කෝල් කරලා කියන්න ඔයාගේ කස්ටමර් කෙනෙක් එනවා කියලා. ඔයා හදන page එක ලස්සනට පිළිවෙලට පවත්වගෙන යන්න. නිතර අලුත් පින්තූර ඇතුළත් කරන්න. මං ඔය කිව්වේ එක උදාහරණයක් විතරයි. මේ අදහස ඕනෑම ව්‍යාපාරයකට යොදා ගන්න පුළුවන්. ඇත්තටම සාප්පුවක් තියෙන්නත් ඕන නැහැ. ඔයා ගෙදර ඉඳන් මහන ඇඳුම් හදන කේක් එක පවා විකුණන්න පුළුවන්. කරන්න තියෙන්නේ Facebook page එකක් හදන එක. ඒකට ඔයාගේ දුරකථන අංකය දෙන එක. ඔයාට සාප්පුවක් හෝ ගෙදර යමක් කළ නොහැකි නම් වෙනත් අයෙකුගේ ව්‍යාපාරයකට මම මුලින් කියපු විදිහට ගනුදෙනුව කරුවන් සොයා දීමෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. මේ දේ පිරිමි අයට වගේම කාන්තාවකට වුණත් කළ හැකි දෙයක්. තම ඉහෙළි එකගේ ව්‍යාපාරයකට ඔයාගේ Facebook දැනුම යොදාගෙන ගනුදෙනු කරුවන් සොයා දීමෙන් යම් ආදායමක් ලබන්න පුළුවන්. අවශ්‍ය වන්නේ උත්සාහය, කැපවීම, ලස්සන අදහස්, බොහොම පුංචි කාලයක් මේ වෙනුවෙන් වැය කිරීම විතරයි.